iPhone යාළුවනේ අදත් අපි තුමාලට YouTube channel එකට ඉතින් ඔන්න අද ගෙනලා තිනවාට Alibaba එකෙන් ගන්න පුළුවන් සුපිරිම item 10ක link ලංකාවේ මිලට වඩා 5 ගුණයක් සමහර ඒවා 10 ගුණයක් මිලට අඩුයි ලංකාවේ. ඉතින් මෙච්චර වටිනා item ලංකාවේ ගන්න පුළුවන් online ගන්න පුළුවන් එකම එක තමයි Alibaba කියන්නේ. ඉතින් Alibaba එකෙන් ගන්න පුළුවන් item 10ක් ඔන්න අද ගෙනලා තියෙනවා. ඉතින් මේ item 10ම හැමෝටම වටිනා item 10ක්. ඒක නිසා skip නොකර බලන්න. ඒ වගේම link 10ම description එකේ තියෙනවා. අවශ්‍යයි buy කරන්න. මේවා free shipping තියෙන item. ඒ වගේම එකකටවත් tax වදින්නේ නැති විදිහට මම බලලා තමයි වාට ගෙනලා තියෙන්නේ. මම කියන quantity එකෙන් මම කියන කැලි ගන්න ගත්තොත් ඔයාට tax වදින්නේ නැහැ. ඒ වගේම ඉතින් අනිවාර්යෙන් මේක part 2 ඕන නම් අනිවාර්යෙන් comment කරගෙන යන්න. හරි. ඉතින් අපි යමු වීඩියෝ එකට. Revolutionary milestone in the technologically changing world. පළවෙනි item එක තමයි ඔයාලා හැමෝම මගේ link එක ඉල්ලපු සුපිරි gaming mouse pad එක. මේක ලංකාවේ ගන්න එක රුපියල් 1000ක්වත් වෙනවා අඩුම රුපියල් 400කට ඔයාලට මේක ගන්න පුළුවන් free shipping එක. ඉතින් ලංකාවේ ගන්න එකත් 1400ක්වත් යනවා deliveryත් එක්ක. මේකේ පාර දෙකක් තියෙනවා සෙන්ටිමීටර 80ක් දිගයි. මීටර එකකට වඩා චුට්ටක් අඩු. ඒ size එක තමයි කොහොමද දිග mouse pad දෙන්නේ. ඒ වගේම මේකේ තියෙන texture එක ගොඩක්ම ලස්සනයි. මේ texture එක set නැති අයට පොඩ්ඩක් යටට ගිහලා බලන්න පුළුවන්. තව texture එක තව එක ලස්සනයි ගොඩාක් තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට රුපියල් 400ට MOQ එකයි. එහෙම නැත්නම් එකකට වඩා ගන්න ඕනේ කියන එකෙන් තෝරලා ගන්න පුළුවන්. හරි යමු දෙවෙනි item එකට. මම වැඩි අද කතා කරන්න යන්නේ. දෙවෙනි item එක නම් බග් එකක් වගේ. ඔයාලට පේනද මෙන්න මේ ලස්සන පුංචි toy එක. මේක මම දන්නේ නැහැ මේක දානකොට ඉවරලා තියෙන පුළුවන්. ටක් ගාලා ගිහලා බලන්න වීඩියෝ එක දැකපු ගමන් මොකද මේක බග් එකක් 90ක් අඩුලා තියෙන බග් එකක් වෙන්නත් පුළුවන්. එහෙනම් ස්ටොක් ක්ලියරන්ස් වෙන්නත් පුළුවන්. කැලේ තව ටිකයි තියෙන්නේ. මේක වෙන්නේ රුපියල් 40ක් විතරයි. මේක ලංකාවේ රුපියල් 2000ක් විතර වෙනවා. ඔයාලා මේක වැරදිලා කැලේ 3කට වඩා ගන්න යන්න එපා. මේක ඔයාලා ලංකාවෙන් ගන්න යනකොට වඩා 10 ගුණ යන්නේ. දැන් ඔයාලට පේනද 20 ගුණයකට තරම් මිල අඩුයි. මේක බග් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තව item ටිකක් මේකෙත් අර යටට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙත් තව මෙන්න මේ විදිහට යටට ගියාම මේකෙත් item තියෙනවා. ඒ වගේම review බලන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අය ගෙනලා තිනවා. මේක මම නම් දන්නේ දැන් මට බයින්න බෑ මේක ඉවර වෙයි කියලා. මොකද වීඩියෝ එක දානකොටත් මේක ඉවර වෙන්න පුළුවන්. මේක අර ඔයගලන්ට කියන්න ඕන නිසා ගෙනයි 90ක් මිල අඩු කරලා. يعني මේගොල්ලෝ විකුණන්නේ මේක 450ක්ද කොහෙද? 90ක් මිල අඩු කරලා රුපියල් 70ට දෙන්න. මේක ටක් ගාලා ඔයගොල්ලෝ දැකපු ගාම ගන්න හරිම cute. ඉතින් මටත් ගන්න එක නැති වැඩක් නැතුණාට මාත් ඉතින් වැඩක් නැති දේවල් එක්කම ගොඩ ගහලා තියා ගන්නවා. හරි ඉතින් ඒක ගැන ඔච්චර කියන්න තියෙන හරිම ලස්සනයි very good. ඊළඟ item එක ඇවිල්ලා gaming mouse එකක්. ඉතින් මේක සුපිරි gaming mouse එක. මේක රුපියල් 220කට තමයි ඔයාලට ගන්න පුළුවන්. මේක ලංකාවේ මම හිතන්නේ මේක ගන්න රුපියල් 500ක් පනිනවා. ඉතින් දරස් එකක් වගේ රුපියල් 400ට වගේ ගෙනාවත් ඒ delivery 350ක් කඩනවා. මේක free delivery තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මේකේ කැලි දෙකක් ගත්තා රුපියල් 400 වෙනවා. ඔයා බය නැතුව කැලි දෙකක් ගන්න පුළුවන්. tax වදින්නේ නැහැ. කෝකටත් එක කැලලක් ගන්න ඔයාලට බයයි නං. එතකොට රුපියල් 200 යන්නේ. මොකද mouse දෙකක් වැඩක් නැහැ. ඒක නිසා එක mouse එකක් ගන්න ඔයාලට පුළුවන් රුපියල් 200 කියන රුපියල් 450ට විකුණන ඒත් ලාභයි. ඉතින් ඊළඟට ගේන්නේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි වැදගත්ම item එකක්. ඉතින් වීඩියෝ එක skip කරන්න යන්න එපා. එහෙම නැත්නම් ඔයාලට මේ Alibaba එකේ තියෙන වටිනා item ගොඩක් මිස් වෙනවා. ඊළඟට ගෙනලා තියෙන මෙන්න මේ සුපිරි Alibaba එකේ තියෙන මෙන්න මේ බෝතල් set එක කිව්වට එක බෝතලයි රුපියල් 100යි මේ බෝතලේ වෙන්නේ. මේවා මම හිතන්නේ රුපියල් 400ක් 300ක් පන්නනවා. අනිත් එක ඔයාලට පාට බෝතල් ගන්න පුළුවන්. මේකේ බෝතල් දෙකකට වඩා ඔයා ගන්න එපා වර්ධිලවත්. ඔයාලට බෝතල් 3-4ක් වුණා මම හිතන්නේ ගන්න පුළුවන් වේවි. ඔව් බෝතල් දෙකයි ගන්න පුළුවන්. බෝතල් දෙකක් ගන්න වර්ධිලවත් ඊට වඩා ගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් tax වදිනවා. මම දැක්කා බෝතල් 3 ගෙනලා tax වදිලා තියෙනවා. ඒක නිසා බෝතල් දෙකක් ගන්න. එතකොට පාට දෙකකින් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා කැමති පාට දෙකකින් බෝතල් දෙකක් ගන්න. එතකොට රුපියල් 200ක් වගේ මුදලක් තමයි ඔයාගේ බැංකුවෙන් කැපෙන්නේ. මේවල වැඩිපුර මුදල් කැපෙන්නේ නැහැ. ඕඩර් කරනකොට බලලා ඕඩර් කරන්න. ඒ වගේම රිවිව් වලට ගියත් මේක ලස්සන බොක්ස් එකක් එක්ක එන්නේ. ඒක නිසා ඔයාලට රීසෙල් කරන්නත් මේවා ගේන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට ගෙනලා තියෙන්නේ තව টොප් අයිටම් එකක්. ඒ තමයි මෙන්න මේ humidify එක. ඉතින් humidify කියන්නේ මේ රස්නේ කාලේ ඉස්සරහට මොකද එන්නේ නෝද මොකක්ද කියනවලු. ඉතින් අන්න ඒකට වැදගත් අයිටම් එකක්. මේක අතට වතුර දැම්මට පස්සේ වතුර වාෂ් වෙලා පරිසරයේ ආර්ද්‍රතාවය එහෙම නැත්නම් humidity එක වැඩි කරනවා. ඉතින් එතකොට අපිට ගොඩක් පහසුයි. ඒ වගේම රැයට නිදා ගන්නකොටත් මේකක් පොඩ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට ඇඟ වේලෙන ගතිය, දාඩි දාන ගතිය ගොඩක් අඩු වෙනවා. ඉතින් මේන් එකක් වෙන්නේ රුපියල් අපි බලමු රුපියල් මට මතකද රුපියල් 217යි ඔය රුපියල් 217යි මේක වෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලට කැලි දෙකක් වුණත් ගන්න පුළුවන්. හැබැයි කැලි දෙකක් ගන්න යන්න එපා. එක කැලලක් ගන්න. මොකද රුපියල් 400ක් වගේ යනවා. අන්තික එක කැලලක් ගන්න. මොකද රුපියල් 200 ගණක් වෙන නිසා රුපියල් 400 ගණක් වෙදි ටැක්ස් එකක් වදින ඉඩ කඩ තියෙන නිසා. හරි. ඉතින් මම කියන කැලි ගානෙන් ගන්න නැත්නම් ටැක්ස් එකක් වදීවි. ඊළඟට එහෙලා තිනවා 65 වෝල්ට් charger. මේක ඔරිජිනල් 65 වෝල්ට් charger එකක් නන් නෙමෙයි. හැබැයි ඔයාලට මේක USB type C එක සහ USB ලොකු port එක. USB type A port එක ඔයාලට මේකෙන් plug කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු USB port එකයි පොඩි USB port එකයි මේ micro USB නෙමෙයි type C එක plug කරන්න පුළුවන්. මේ එක charger එකක් වෙන්නේ රුපියල් 366ක් විතරයි. charger දෙකක් ගත්තොත් 700 ගණක් යනවා. හැබැයි charger දෙකක් ගන්න යන්න එපා. ඒක tax වදීවි. ඒක නිසා එක charger එකක් ගන්න. මේ charger එක ඔයාලට අර phone දෙකක් වුණත් එකපාර charge කරන්න පුළුවන්. ඒක නිසා පට්ටම වාසි සහ 65 වෝල්ට් කියලා දෙනවා. 65 වෝල්ට් නැහැ මේක මම හිතන්නේ මේක වෝල්ට් 20 වගේ ඇත්ත. ඒක හරියට කියන්න අමාරුයි. ඒ වුණාට මේක ඔයාලට ඕනම phone එක fast charge මගින් charge කරගන්න හැකියාව තියෙනවා මේ charger එක use කරලා. ඒක නිසා අනිවාර්යෙන් බය නැතුව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක AliExpress එකේ welcome deal ගත්තත් 350කට වැඩි. ඉතින් මේකත් අවශ්‍යයි ගන්න.
ඒක account එකෙන් මේ එක item එකක් දාන්න පුළුවන්. හරි ඊළඟට ගිහලා තියෙන හැම ගෙදරකම තිබි යුතුම item එක රුපියල් 112කට. හැබැයි මේකෙන් නම් කෑලි දෙකක් ඔය අඩුම ගන්න ඕනේ. හැබැයි කෑලි තුනක් ගන්න යන්න එපා. කෑලි දෙකක් විතරක් ගන්න. ඉතින් මේක අපිලා මෙන්න මේ tool kit එක මේකේ කෑලි 9ක් එනවා. ඔයාගේ නිය කටර එකක්, ඒ වගේම නියපොතු කවන්න වයිච් කරන කතුරක්, කන් හැන්දක්, ඒ වගේම තව පොඩි පොඩි item ගොඩාක් මේකේ තියෙනවා. item 9ක්ම මේ item 9ම වෙන්නේ රුපියල් 112ක් විතරයි. ඔයාලට කැමති පාට දෙකකින් ගන්න පුළුවන්. අනිවාර්යෙන් item දෙකක් ගන්න ඕනේ. එතකොට රුපියල් 224ක් යනවා. මේක අනිවාර්යෙන් ගෙදර තියෙන්න ඕන gadget එකක්. ඉතින් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද නැති වෙන්නේ නැහැ මේ වගේ item එක දාලා ඉද්දි. ඒක නිසා අනිවාර්යෙන් එක item එකක් ගන්න බෑ. item දෙකක්වත් ගන්න ඕනේ. මේක අරගෙන තියාගන්න, එකක් නෙමෙයි දෙකක් අරගෙන තියාගන්න. ඉතින් මේවා රීසෙල් කරන්නත් පුළුවන්. රුපියල් 500 ගානේ විකත් ලාභයි. 500 නෙමෙයි 400 300 ගානේ වගේ විකත් ලාභයි. වට කඩයක් වගේ තියෙනවා නම්. ඉතින් ඒ වගේම ලස්සන box එක තමයි ඉන්නේ. ඒක නිසා ගොඩක්ම ලේසියි. මේක අපිට අවශ්‍ය කරන එදිනෙදා අවශ්‍ය කරන tools ඔක්කොම මේකේ තියෙනවා. ඒක නිසා හින් ගන්න ඕනෙත් නැහැ. සහ හොඳ quality එකේ බඩු. ඉතින් මේකත් අනිවාර්යෙන් ඔයා අරගෙන තියාගන්න. හරි. ඉතින් ඊළඟ item එක නම් ගෙනලා තියෙනවා. ඔයාලා හැමෝටම වටින ගොඩ දෙනෙක් මගෙන් link එක ඉල්ලපු item එකක්. ඒ තමයි මෙන්න මේ කුඩය. ඉතින් මේ කුඩේ ඔයාලට පේනවා ඇති. පට්ටම ලස්සන ඩිසයින් එකකින් එන මේ ගෑනු කෙනෙක් වුණත් පිළිම කෙනෙක් වුණත් ළමෙක් වුණත් භාවිතා කරන්න පුළුවන් ඩිසයින් එකක් තමයි අවිලා තියෙන්නේ. මේ කුඩේ වෙන රුපියල් 370ක් විතරයි. හැබැයි මේ කුඩෙන් දෙකක් ඕඩර් කරපුවාට ටැක්ස් වගේලා තිබුණේ නැහැ. එහෙමයි කියලා ඔයා දෙකක් ඕඩර් කරන්න යන්න එපා. ඔයා එක කුඩයක් ඕඩර් කරන්න try එකක් දෙන්න. මොකද එහෙම වුණොත් ඔයාලට ටැක්ස් වදින්න තියෙන අවදානම නැති වෙලාම යනවා. මේක එකක් ගත්ත කියලා ටැක්ස් වදින්නේ නැහැ. හැබැයි ඔයා දෙකක් ගත්තොත් නම් ටැක්ස් වදින්න පුළුවන්. මේ වගේ මේක සාමාන්‍ය ලංකාවේ විකුණන තියෙන කුඩේක size එකමයි. size එක වෙනසකුත් නැහැ. රුපියල් 370ට කුඩයක් කොහෙන්වත් ඔයාලට ගන්න හම්බෙන්නේ නැහැ. ඒකත් මේ වගේ ලස්සන කුඩයක්. ඉතින් මේකේ review එහෙම තියෙනවා. review වලත් මේක හොඳටම හොඳයි කියලා තියෙනවා. ඒක නිසා ඕන කෙනෙක්ට මේක buy නැතුණක් ගන්න පුළුවන්. Alibaba එකේ තියෙන වාසිම මිල අඩුම free shipping තියෙන කුඩේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේකත් ඔයාලට ගන්න පුළුවන්. මේ review වලට පේන ඇති. review වලත් මේකේ හැබැයි ඔයාලට කොයි වගේ ටෙක්ස්ට් එකකින්ද කොයි වගේ පෙනුමකින් දෙන්නේ කියන එක ඔයාලට තෝරන්න බෑ. හරි. ඉතින් ඊළඟට ගෙනලා තියෙනවා මෙන්න මේ 3-in-1 කේබල් එක. මේක හැම ගෙදරකම තියෙනවනේ කේබල් එකක්. මොකද මේක රුපියල් 150ක් විතරයි වෙන්නේ. මේක එක කෑල්ලක් වුණත් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් කෑලි දෙකක් තුනක් වුණත් ගන්න පුළුවන්. කෑලි තුනක් ගත්තත් ඔයාලට ටැක්ස් වදින්නේ නැහැ. ඒත් කෑලි දෙකක් ගන්න. එතකොට ආරක්ෂිතයි. කෑලි දෙකකට කීරෝ ටැක්ස් වදින්නේ නැහැ. එක කෑල්ලකට කොහොමද වදින්නේ නැහැ. ඉතින් මේකේ මම දැකලවත් නැති කලර්ස් ටිකක් තිබුණා. මම හරියට මෙන්න මේ කලර් එකට මෙන්න මේ කලර් එක ඉතින් පට්ටම ලස්සනයි. ඉතින් ඔයාලට මේක ගන්න පුළුවන්. කෑලි බලමු පාට කීපකින් වුණත් ගන්න පුළුවන්. පාට තුනකින් කෑලි තුනක් ගත්තත් යන්නේ රුපියල් 460ක් විතරයි. හැබැයි එහෙමයි කියලා කෑලි තුනක් ගන්න එපා. එතකොට ටැක්ස් වදින්න පුළුවන්. පොඩ්ඩක් මේක බරයි. මොකද යකඩ කෑලි තියෙනවානේ. හරි. ඒක නිසා කෑලි දෙකක් ගන්න. කෑලි දෙකක් ගන්නකොට ඔයාලට රුපියල් 306ක් වගේ මුදලක් යන්නේ. එක කෑල්ල ගන්නකොට 150ක් යන්නේ. මේකෙන් ඔයාගේ ෆෝන් ඕන එකක්. ඒ කියන්නේ Apple ෆෝන් එකක්, පරණ Apple ෆෝන් එකක්, Type C තියෙන ෆෝන් එකක් වගේම micro USB ෆෝන් එකක් උනත් යන පරණ ෆෝන් එකක් උනත් ඔයාලට charge කරන්න පුළුවන් මේ කේබල් එක හරහා. ඊළඟට ගෙනලා තියෙන අන්තිම ප්‍රොඩක්ට් එක. ඉතින් මේකත් ගොඩක් වටින ප්‍රොඩක්ට් එකක්. මේක වෙලා නියොන් ලයිට් එකක් ඔයාලට කඩයක් තියෙනවා නම්, ඒ වගේම ස්ටුඩියෝ එකක්, එහෙම නැත්නම් වාහනයක් වගේ තියෙනවා නම් ඒකේ ලස්සනට ගහන්න පුළුවන් නියොන් ලයිට් එකක්. SMS දිගක් නෙමෙයි මීටර් 5ක්. ඉතින් මීටර් 5ම වෙන්නේ නියොන් ලයිට් කියන ඔය වීඩියෝ එකේ පේන වගේ එකක්. මීටර් 5ම වෙන්නේ රුපියල් 440ක් විතරයි. ඉතින් ඔයාලට මේක ගොඩක්ම වටිනවා. 438 කියන්නේ 440 වඩ පාට ගොඩකින් තෝරලා ගන්න පුළුවන්. හැබැයි මේක දෙකක් ගන්න යන්න එපා. දෙකක් ගත්තොත් ටැක්ස් වදින්න පුළුවන්. ඒක නිසා මේක එක කෑල්ලක් ගන්න. ඉතින් මීටර 5 කියන්නේ ගොඩක් දිගයි. ඉතින් ලංකාවේ මීටර 5ක් ගන්න එක රුපියල් 3000ක් විතර යනවා. හැබැයි මේකේ මීටර 5ක් වෙන්නේ රුපියල් 438ක් විතරයි. ඒකත් ඔයාලට කැමති පාටකින් ගන්න පුළුවන් free shipping එක. හරි. ඉතින් ඔය ටික තමයි අද මම ප්‍රොඩක්ට් එක ගෙනලා තියෙනවා ඔයාලට. ඉතින් තව ප්‍රොඩක්ට් සෙට් එකක් දාලා ආයි වීඩියෝ එක ගේනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මම part 2 ගේන්න. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයගෙ දස පල්ලෙන් කමෙන්ට් කරගන්න. ඉතින් තව මොන වගේ ප්‍රොඩක්ට්ද හොයලා ගේන්න ඕන කියන එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන නම් කරන්න එපා. ඉතින් අපි තවත් part 2 එකකින් සෙට් වෙමු.